දරුවන්ට හරියන්න වරදින්නේ කාටද? වරදිනවා කියන්නේ මේ තනි වෙන්නේ කවුද? දැක්කද අර පහුගිය දවස්වල ඔය මම ඒ ප්‍රදේශය කියන්නේ නැහැ. ඒක හරි ප්‍රසිද්ධයි. තාත්තා බාත්රූම් එකේ වැටිලා මැරිලා හිටියා. ළමයි 3 දෙනා විදේශ රටවල. අධිකරණ වෛද්‍ය වාර්තාවේ තියෙන අධික ලේ වහනයක් තුලින් පැය ගානක මැරිලා තියෙනවා. ඒ දරුවෝ වෙනුවෙන් මුළු ජීවිතේම බලාපොරොත්තු තියාගෙන කැප කරපු දෙමව්පියොන්ට අද වෙලා තියෙනවා දරුවෝ නිසා හූල්ලන්න. ඔතන නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. හැම අම්මා කෙනෙක්ම තාත්තා කෙනෙක්ම එහෙමයි. දරුවෝ රජ වෙනව බලන්නයි කැමති. උත්තාවත්තු මනුස්සාන දරුවෝ කියන්නේ සම්පත. මොන අම්මද තාත්තද කැමතියේ සම්පත වෙන කෙනෙකුට දෙන්න? දෙමව්පියන්ගේ පැත්තෙන් සාධාරණයි. දරුවගේ පැත්තෙන් දරුවට අවශ්‍යයි